මන්ත්‍රී කණ්ඩායමක් එක තැනක රඳවාගෙන යම් නිවාස ඩස්සියක වගේ තබාගෙන එහෙම කරලා තමයි මතුගම ප්‍රාදේශ සභාවේ බලය පිහිටවන ඒගොල්ලෝ කටයුතු කරේ. ඉතින් මේක තාවකාලික ජයග්‍රහණයක් විතරයි ඒ ත්‍රස්තවාදී. මේක මතුගම නගරයේ මේක මුදව ගන්නට ඕනේ. මන්ත්‍රීව රඳවාගෙන දේශපාලන මතය බලහත්කාරයෙන් ගත් එක සම්බන්ධයෙන් ඉදිරියේදී එයාට පස්ස වෙන්නේ. අයිබෝන් ඔබතුමන්ට. චන්දරේ ඉදිරිපත් වෙන්නේ ස්වාධීන කණ්ඩායම. හැබැයි ඡන්දෙන් පස්සේ ඔබතුමන් සමගි ජන බලවේගයත් එක්ක එකතු වෙනවා. මම එකතු වුණේ ජගත් පින්නකොට විතාන මැතිතුමත් එක්ක. පක්ෂයකට වඩා මම එකතු වුණේ එතුමත් එක්ක. මෙහෙම කතාවක් තියෙනවා ඔබතුමා මේ ජගත් විතාන මන්ත්‍රීතුමත් එක්ක ගිහිලා විපක්ෂ නායකවරයා හම්බෙනවා. ඒ හම්බුනාට පස්සේ එතන ඩීල් එකක් දානවා. මොකක්ද ඒ ආපු එකගතාවය? මතුගම වෙනුවෙන් සාධාරණයක් කරන්න ඕනි හොඳම තැන කියන මතය තමයි අපි සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක එකතු වුණේ. ඉතින් මේ වෙලාවේ එහෙම කිසිම ඩීල් එකක් නැහැ. අපි පක්ෂ සමාජිකත්වයේ ගත්තා. සභාපති කවුද? උපසභාපති කවුද? ඒ තනතුරු කොහොමද බෙදාගන්නේ කියන කාරණාවට ගියාරෙන්න වෙන කිසිම ඩීල් එකක් එකතුල් නැහැ. කිසිම කෙනෙකුට අපි අඩුම තරමේ ප්ලේන් ටිකක් අරන් දීලා නෙමෙයි මේක කරේ. බරපතලම චෝදනාව තමයි මේ පහුගිය දින කිහිපෙදී ජගත් විතාන මන්ත්‍රීතුමාගේ ගෙදර ඔබතුමන් ඇතුළු ස්වාධීන කණ්ඩායමේ ඉතිරි අපේක්ෂකයන් සමාජිකයන් ඒ වගේම විපක්ෂයේ අනිත් සමාජිකයන් ගෙදරට එක්කන් ගිහිල්ලා ගෙදර දොරවල් ලොක් කරලා නිවාස අඩස්සිය දාලා මේ විදිහට රඳවාගෙන තියලා පස්සේ මේ ඡන්දෙ ගත්තා කියන කාරණාව. മന്ത്രിවරයෙක් එහෙම සංගවා තබාගෙනයි කියලා කියනවා නම් එතකොට ඒ ගෙදර කවුරු හරි නෙමෙයිද මේකට දාන්න ඕනේ එන්ට්‍රිය? മന്ത്രിවරයෙක් නම් එයාගේ බිරිඳ ගිහිල්ලා නෙමෙයිද පොලිසියට මේක එන්ට්‍රියක් දාන්න ඕනේ. අපේ മന്ത്രിවරියක් නම් තුමියක් නම් එයාගේ මහත්තයා හරි අම්මා හරි තාත්තා හරි ගිහිල්ලා නෙමෙයිද මේකට එන්ට්‍රියක් දාන්න ඕනේ. ඇයි මේ වෙනත්ම කණ්ඩායමක් ගිහිල්ලා මේකට පැමිණිල්ලක් දාන්නේ? മന്ത്രിවරු තව කැමැත්තෙන් ඇවිල්ලා සමහරක් අය කිව්වා අපි අද මෙහෙ ඉන්නවා අපිට හරි ප්‍රශ්න අපේ ගෙවල් වලට කණ්ඩායම් එනවා සල්ලි අරගෙන එනවා. සමහරක් മന്ത്രിවරුන්ට മന്ത്രിවරියන්ට තර්ජන. සමහරක් മന്ത്രിවරුන්ට කෝල් එනවා දිගට හරහාට අරයාගෙන් මෙයාගෙන් දොස්තරලාගෙන් ලෝයස්ලාගෙන් ෆොක්ටක්ස්ලාගෙන් එහෙම සෑහෙන ආම්දුරුවරු පවා කතා කරා. ඉතින් අන්නේ කාරණාවට සමහරක් മന്ത്രി තුමියල් ෆෝන් ඕෆ් කරලා අපිට දුන්න ෆෝන් එක. පක්ෂ ගොඩක් එකට එකතු වෙලා කරන ප්‍රාදේශීය සභාව නිකන් කැඳහැලියක් වගේ වෙන්නේ නැද්ද? එහෙම දෙයක් නැහැ. අපි හදනවා මේකට ලස්සන නගර සලස්මක් මුලින්ම. මේකේ තියෙනවා ලොකු අඩුපාඩු ගොඩක්. මතුගම නගරේ පොදු වැසිකිළියක් නැහැ, පාකින් එකක් නැහැ. ඒ වගේ ලොකු සලස්මක් තියෙනවා අපිට මේකේ හදන්න. ඔබතුමාගේ මතයට අනුව ඔබතුමාට අවශ්‍යයි නම් ජනතාවට සේවය කරන්න. හැබැයි ඒ දේ කරගන්න හැකියාවක් ලැබෙයිද? ආණ්ඩු පක්ෂයෙන් මං හිතන්නේ ඔය අපිට කිව්වට අපිට ප්‍රතිපාදන දෙන්නේ නැහැ කියලා කිව්වට දැන් ඉතින් මං හිතන්නේ එහෙම කරයි කියලා. මොකද වැඩිම කොට්ටාස ගානක් ජයග්‍රහණය කරේ මාලිමාව. ඒ ජනතාව මේක ඉන්නවනේ. එතකොට මතුගම සභාවේ මාලිමාවට ඡන්දෙ දුන්න අයට සාධාරණයක් කරන්න ඕනේ නැද්ද? එතකොට ඒ කණ්ඩායමට සාධාරණයක් කරන්න ආණ්ඩුවට වගකීමක් නැද්ද?